නෙත්බිද පරවිද ජයන්ත කණ්ඩායමක් ඉන්න ජයන්ත තරඟමාලාවල් සංවිධානය කරපු හොඳ කණ්ඩායමක්. මේ තන ගහලා වැන්දත් පාඩු නැති චරිතයක් තමයි මේ ක්ලබ් එකේ ප්‍රථමයෙන්ම 20යි 21 තරඟ වැදිලා පැය 4යි විනාඩි 44ක් තරඟ කාලයක් යෙදුණා. ඒ අනුකූලව කරගෙන යන්න තියෙනවා නම් හොඳයි. අලුතෙන් නීතිත් දෙන්නේ ඒක දැන් ඊළඟ වර්ෂය වෙනකොට සමහරවිට මේ නීතිත් තවත් වෙනස් වෙන්න පුළුවන්. ඔය සයිලන්ට් කිල පොඩ්ඩ මේ අවුරුද්දේ සයිලන්ට් එකේ ගිහිල්ලා තියෙනවා. දෙවනි ස්ථානය සහ තුන්වෙනි ස්ථානය ලබාගත් මාමයි පුතයි දෙන්න. මම ඉතින් පුතා කියන දේවල් තමයි කරලා තමයි මේ ජයග්‍රහණ ලැබුවේ. ඉතින් මේ මොහොතේ අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ ශ්‍රී ලංකා ටයිමින් පිජන් වගේම සියලුම සංගම් වල ආදරය දිනාගත් අපේ සහෝදරයා. ඉතින් මම වාගෙන් අහන්නේ ටිප්ලර්ද පාකිස්තාන්ද? ටිප්ලර්. එතකොට ටිප්ලර්ද ඉන්දියන්ද? ඉන්දියන්. සිල්මද කීරන්ද? සිල්මා. සිල්මද මකුස්ද? මකුස්. නෙත්බිද පරවිද? පරවි. ඉතින් අපි දැන් සම්බන්ධ වෙන්නේ ශ්‍රී ලංකා ටයිමින් පිජන් ඇසෝසියේෂන් 20යි 26 තරඟමාලාවේ ජයග්‍රාහකයෙක් සමග. ජයග්‍රාහකයා ඉතින් තමයි සුපුන් සම්පත් පොල්ගස්සෝවිට. ඔහුගේ පියා තමයි අපිත් සමග රැඳී සිටින්නේ. ඉතින් මේ මම දැක්ක දැන් තරඟ කිහිපයකම ජයග්‍රහණ ලබා ගන්නවා. ඉතින් ටයිමින් පිජන් ඇසෝසියේෂන් එකේ ජයග්‍රහණයක් ලබාගෙන තියෙනවා. ඉතින් මොකද ඒ ගැන හිතෙන්නේ? මම ඉතින් පුතා කියන දේවල් තමයි කරලා තමයි මේ ජයග්‍රහණ ලැබුවේ. මේ පුතයි නිලන්ත පුතයි තමයි කියන්නේ මේ මට සත්තු පුරුදු කරන විදිය ඔක්කොම. ඉතින් එහෙම පුරුදු කරලා තමයි මම මේ ජයග්‍රහණ තුනක් ලබා ගත්තේ මේ 26 අවුරුද්දේ. ඉතින් අපිට කියන්නකෝ මේ ශ්‍රී ලංකා ටයිමින් පිජන් ඇසෝසියේෂන් ලොකු තරඟයක් පවත්වලා තරඟකරුවන් 240ක් අතරින් තරඟකරුවන් 20 දෙනෙක් තෝරාගත්තා. ඒ වගේම තෑගි ප්‍රදාන උත්සවයත් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. ඉතින් ඒගොල්ලෝ ගැනත් යමක් කියන්න නම් මම කැමතියි. ඔව් ඉතින් ඇත්තට මේ ළමයි හරි හොඳ ළමයි. මේ ඉතින් ඒ කට්ටිය මේ ක්ලබ් එකෙන් ගොඩක් තෑගි එම දුන්නා. මේ තෑගි දුන්නා ඒ ළමයි හොඳයි. ඉතින් මේමයි ටයිම් පිජන් ක්ලබ් එකත් හොඳයි. ඉතින් මට කියන්න තියෙන්නේ එහෙමයි. එහෙනම් බොහොම ස්තුතියි. අපිත් එක්ක මේ මොහොතේ සම්බන්ධ වෙන්නේ ශ්‍රී ලංකා ටයිමින් පිජන් ඇසෝසියේෂන් 20යි 23 වර්ෂයේ ජයග්‍රාහකයා දෙල්ගොඩ කුමුදු දර්ශන මහතා. ඉතින් ඔබත් මේ තරඟේ කුසලානයක් ලබා ගත්තා. ඉතින් 2026 වසරේ පැය 16ක් ඉක්මවා ගිහින් තරඟ වාර්තා අලුත් කරමින් ආස්කින් කූල් මහතා ජයග්‍රහණය කරා. ඉතින් ඔබට මේ ගැන යමක් කියන්න පුළුවන්ද අපිට? ඔව් ඇත්තටම ශ්‍රී ලංකා ටයිමින් පිජන් ඇසෝසියේෂන් කියන්නේ මමත් ආසම ක්ලබ් එක ලංකාවේ තියෙන. ඒකට හේතුව මම මේ ක්ලබ් එකේ ප්‍රථමයෙන්ම 20යි 21 තරඟ වැදිලා පැය 4යි විනාඩි 44ක් තරඟ කාලයක් යෙදුණා. ඊට පස්සේ මම 20යි 22 මේකේ ප්‍රථම ස්ථානය ලබා ගත්තා. මේ වසරේ පැය 13කට අධික කාලයක් තරඟාවලියේ පරිවි පැටව දෙන්න පියාත කරලා මට අවාසනාවන්ත ලෙස අයින් වෙන්න සිද්ධ වුණා. නමුත් ශ්‍රී ලංකා ටයිමින් පිජන් ඇසෝසියේෂන් කියන්නේ හොඳ කොල්ලෝ ටිකක් ඉන්න නියම ක්ලබ් එකක්. ඇත්තටම ඒකේ මේ රේසන් අයියා මේ තරින්න මල්ලි අපේ හැරි මල්ලි තිලින මල්ලි ඇතුළු ඒ පිරිස මේ කැපවීම මත තමයි වෙන්නේ. ඇත්තටම මේ පරායි කීඩාවේ අපි උනන් මල්ලි මේකේ දස්කම් 20කම් මේකේ රංගපාන්නේ ඔක්කොම මේ ක්ලබ් නිසා. ඒක නිසා මේ ශ්‍රී ලංකා ටයිමින් පිජන් ඇසෝසියේෂන් අපේ හදවත වගේ අපි ආදරෙයි. හොඳ තරඟ මාලාවක් අද නිම වුණා. මමත් ඒකට තෑගි ප්‍රදාන උත්සවයට සහභාගී වුණා. 20යි 24 වසරේ මීටත් වඩා හොඳ කාල ගණන වලට යන්න කියලා මම ඇත්තටම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ අතර මමත් හොඳ තරඟයක් දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඔබටත් ඉදිරි වසරවල හොඳ ජයග්‍රහණ වලට යෑමට හැකි වේවායි පිජන් ෆ්‍රෙන්ඩ්ස් පැරඩයිස් අපි සුබ පතනවා. ශ්‍රී ලංකා ටයිමින් පිජන් ඇසෝසියේෂන් 20යි 26 තරඟමාලාවේ තරඟකරුවන් 240ක් අතරින් ස්ථානයක් වෙන් කරගත්තු ශ්‍රී ලංකා ටයිමින් පිජන් එකේ පරාදින සුපිරි හදවතක් එක්ක තමයි අපි දැන් සම්බන්ධ වෙන්නේ. ඉතින් හැරි අයියේ මම වාගෙන් අහන්නේ ශ්‍රී ලංකා ටයිමින් පිජන් ගැන නෙමෙයි
ඔයාගේ මේ ජයග්‍රහණය ගැන ඔයාලට මොකද කියන්න තියෙන්නේ? ඇත්තටම බොහොම සන්තෝෂයි. මොකද වසර 8ක් පමණ වෙනවා මම පරවි අදණ්ඩ අරගෙන මේ අලුත් ජෙනරේෂන් එකත් එක්ක මම ඉස්කෝලේ යන කාලේ පොඩි කාලේ අපි සත්ව හදලා තිබිලත් කාර්යබහුලකමත් එක්ක ඒක එමම නතර වෙලා දැන් පරවි අදණ්ඩ අරගෙන වසර 8ක් වෙනවා. ඒ 8 ඇතුළත ආපු ගමනක් තමයි මේ පැය 11යි විනාඩි 4යි තත්පර 27 මේ 2026 ගත්තේ. නමුත් මම 2025 ෆ්ලයින් පිජන් ක්ලබ් ගම්පායකට පැය 8යි විනාඩි 7ක් ලබා ගත්තා. ඊට අමතරව පානදුර මේ පිජන් ක්ලබ් එකේ මම පැය 9 විනාඩි 11ක් එළවලා එතනත් 12 වෙනියා වුණා. මේක මාර මේ මහන්සියෙන් ආපු ගමනක්. ඉතින් කැපකිරීම උත්සාහය අත් නොහැරීම තමයි මේකට පාර. ඉතින් හරි අයියේ මේ වගේ ගමනක් යන්න අපිට ඇත්තටම පිටිපස්සෙන් ඉඳන් උදව් දෙන පිරිසක් ඉන්නවා. ඉතින් නැත්තම් මේ වගේ ලස්සන ගමනක් යන්න අමාරුයි. ඉතින් මම කැමතියි අයියේ ඒ පිරිස ගැනත් පොඩ්ඩක් දැනගන්න. මොකද නැත්තම් අපි ඒගොල්ලන්ට කරන අසාධාරණයක් වෙනවා. ඔවුන් අපිට උදව් කිරීම, පෙරලා උදව් කිරීමට ඔවුන්ටත් ඇත්තටම ස්තුතිවන්ත වෙනවා ඔබලාට උදව් කිරීමට. ඉතින් අපි ඔවුන් ගැනත් පොඩි මතක් කිරීමක් කරමු. ඔව් අනිවාර්යෙන් මල්ලි. මොකද මේ ස්පෝර්ට් එකේදී අපිට වර්ධින තැන් ගොඩක් තියෙනවා. මේ වර්ධින තැන් වලදී අපි තනියෙන් ගන්න තීරණ සමහරක් වෙලාවට වර්ධින්න පුළුවන් අවස්ථා වැඩි. ඒ වගේ තමයි මේ ගමනේ දිගු ගමනක් ගියපු අය කීප දෙනෙක් උපදෙස් ගන්න පුළුවන් නම් මේ පරවියෙක්ව එළවීමට උපකාරී වන එක බොහොම ප්‍රයෝජනවත්. මොකද මට මේ ගමනේ මාරු විදියට සපෝට් කරපු කීප දෙනෙක් ඉන්නවා. විශේෂයෙන්ම රේෂන් කුමාර පස්සේ මේ ඉඳලා ඉවරලා මේ ටයිම් එක මේකටත් වැඩි ගන්න මට පරවියෝ දීලා ඒ ගමනදී අයියක් වුණ කෙනෙක් තමයි රේෂන් කුමාර මතක් කළ යුතුමයි. ඒ වගේම තමයි තරින්ද තින්න දනංජය ඔය කීප දෙනාගේ උපදෙස් අරගෙන ඒගොල්ලෝගේ අත්දැකීම් උපයෝගී කරගෙන ආපු ගමන. නැත්නම් මේ ගමන කවදාවත් එන්න බෑ. මොකද ඒකට කාලයක් යනවා. අපි තනියෙන් දේවල් කරගෙන ආවොත් අර පිරිසත් එක්ක එකතු වෙලා යන ගමනේ ශක්තිමත්භාවය වැඩි. ඉතින් ඇත්තට මතක් කළෙමුත කීප දෙනෙක් තමයි මතක් කරේ. ඉතින් ඔවුන්ටත් ස්තුතිවන්ත වෙනවා මේ වගේ හැමෝටම හයියක් වෙලා ඉදිරියට යන්න කෙනෙක්ට අත දෙනීම සම්බන්ධයෙන් මම ඔවුන්ටත් ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි එනවා. මේ මොහොතේ අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ ශ්‍රී ලංකා ටයිමින් පිජන් ඇසෝසියේෂන් 2026 තරඟමාලාවේ දෙවනි ස්ථානය සහ තුන්වෙනි ස්ථානය ලබාගත් මාමයි පුතයි දෙන්න. ඉතින් ඔවුන් හොඳ කාල ගණනයක් පෙන්නලා ජයග්‍රහණය ලබා ගත්තා. ඉතින් මම කැමතියි ඔබෙන් යමක් දැනගන්න මේ ජයග්‍රහණය ගැන. මම ඉස්සලාම ස්තුතිවන්ත වෙන්න ඕනේ නිලංකා සඳරුවන් සහෝදරයාට. එයා තමයි මට හොඳ සතුටක් කෙව්වේ. ඒ වගේම ගෙදර වයිට්ට විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද එයාගේ මේ උදව් නිසා තමයි සෑහෙන දුරට මම නිදාසේ මගේ මේ සතුන්ගේ වැඩ කටයුතු කරගෙන ගියේ. මීට වඩා ලොකු ටයිම් එකට යන්න තිබ්බා. අපේ පොඩි වැරදි තිබ්බා. බලමු ඉදිරි තරඟවලදී ඊට වඩා හොඳ කාලයක් ගන්න එකට යන්න උත්සාහ කරනවා. ඉතින් මම කැමතියි ඔබතුමාගෙනුත් යමක් දැනගන්න ශ්‍රී ලංකා ටයිමින් පිජන් ඇසෝසියේෂන් මේ සංවිධානය කරපු තරඟමාලාවේ ශ්‍රී ලංකා ටයිමින් පිජන් ඇසෝසියේෂන් ගැන ඔබෙන් වචනයක් දැනගන්න. ඇත්තටම බොහොම සන්තෝෂ දවසක් අද. පළවෙනි තරඟමාලාවෙන්ම ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකියවීම ගැන ඒකෙත් ස්තුති කරන්න ඕනේ අපේ නිලංග මල්ලිට තමයි. නිලංග මල්ලි තමයි අපිට සතුටියක් ගෙනල්ලා දීලා සතා එළියට බයින වෙලේ ඉඳලා ටයිමක් තියෙන තැන වෙනකම්ම අපිට සෑම දෙයක්ම කියලා දුන්නේ ඔහු තමයි. ඔහු නැත්තම් අපිට මේ තරඟයේ මේ මෙච්චර ඉදිරියට එන්න බෑ. ඒක ක්‍රෙඩිට් එකෙන් 90%ක්ම යන්න ඕනේ අපේ නිලංග සහෝදරයට තමයි. ඇත්තටම සන්තෝෂයි. ඉතින් ඇත්තට මතක් කරන්න ඕනේ මොවුන් දෙදෙනා සමා වෙන්න ඕනේ. ඒ වගේම තව කෙනෙක් ඉන්නවා විනිල් සහෝදරයා. මේ සමා වෙන්න ඕනේ මේ පරක් වෙලා ඇමතුමට. එයාගේ සත්තු තමයි අපි එළවුවේ. මේ නිලංග නිසා තමයි ඉතින් එයාත් අපි හඳුනාගත්තේ. බලමු මීට වඩා හොඳ තරගයකට මුහුණ දෙන්න. ඉතින් ඒක තමයි දක්ෂ නිහතමානීකම කියන්නේ. Tamanට උදව් කරපු අයවත් මතක් කරා. ඉතින් මේ දෙන්න ගැනත් විශේෂයෙන්ම කියන්න ඕනේ මොවුන් ඉදිරිපත් වුණ පළවෙනි තරගයේම තමයි මේ වැඩේ පෙන්වුවේ. ඉතින් ඔවුන්ටත් සුබ පතනවා. සමහරවිට මේ දෙන්න වෙන්න පුළුවන් ඊළඟට ශ්‍රී ලංකාවේ රෙකෝඩ් එක තියෙන දෙන්න. ඉතින් ඔවුන් දෙන්නටත් ඒ වගේ තැනකට යන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි ඔබෙන් සමුගන්නවා. බොහොම ස්තුතියි. ඉතින් ශ්‍රී ලංකා ටයිමින් පිජන් එකේ ලිස්ට් එක බැලුවොත් අර ජයග්‍රාහකයන්ගේ ලිස්ට් එක බැලුවොත් එහෙම ජයග්‍රාහක 20කට තෑගි ලබා දුන්නා. මම හිතන්නේ ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි ජයග්‍රාහකයන් 20කට තෑගි ලබා දුන්නේ. ඉතින් මේ ජයග්‍රාහකයන් ලිස්ට් එක බැලුවාම
මේ ජයග්‍රහණ ලිස්ට් එකෙන් මං හිතන්නේ 4-5 දෙනෙක් කැරෙන්න. ඉතුරු ඔක්කොම මේ නාගර්කෝවිල් සත්තු වල තමයි ජයග්‍රහණයක් අරගෙන තියෙන්නේ. ඉතින් දම්සර මල්ලේ මම ඔයාව නැවතත් සම්බන්ධ කරගන්න හේතුව තමයි මේකට මට මේ ප්‍රශ්නෙට උත්තරයක් ගන්න. ඔයා මොකද මේ ගැන කියන්නේ? ඔය දැන් මේ ලංකාවේ බැලුවොත් ඉතින් මේ ගොඩක් අය ළඟ කියන්නේ සෑහෙන පිරිසක් ළඟ නාගර්කෝවිල් සත්තු ඉන්නවා. හරිද? ගොඩක් අය ළඟ ඉන්නවා. ඉතින් නැත්te කියන්නේ සුළු කියන්නේ 100ක් ගත්තොත් 99.1ක් වගේ පිරිසක් ළඟ ඉන්නවා නාගර්කෝවිල් සත්තු. අනිත් අය ළඟ නැතුව ඇති. මං කියන්නේ ඉන්නවත් දන්නේ නැහැ. ගොඩක් අය කියන්නේ නැහැ ඉතින්. සත්තු ගොඩක් ඉන්නවා. මේකයි ඉතින් සත්තු නාගර්කෝවිල් සත්තු ඉතින් බැලුවොත් ඉතින් අපිත් මමත් සත්තු නාගර්කෝවිල් සත්තු මගේ ළඟත් ඉන්නවා. සත්තුන් ඉතින් බැලුවොත් මෙමරියයි. ලංකාවේ සත්තු මම කියන හොඳ නැහැ කියලා. ඒ කියන්නේ ලංකාවේ සත්තුන්ගේ ටයිම් කැපැසිටි එකටත් වඩා ලොකු ටයිම් එකක් යවන්න තමයි අපි නාගර්කෝවිල් සත්තු තෝරගත්තේ. ඒ සත්තුන්ගෙන් ඉතින් අපිට ඒ වගේ ප්‍රයෝජනයක් තියෙනවා. මේකයි හැම සතාම හරියටම 100%ක් අපිට රිසල්ට් එක ගන්න බෑ. කියන්නේ හොඳම සත්තු ඉතින් සාමාන්‍ය සත්තු අපිට හිතනවටත් වඩා performance පෙන්වනවා. ඒ සත්තු ඉතින් ඉන්න අර හරියට බල්ලා ඉතින් හරි ෆැන්සි කෙනෙක් කියන සත්තු ගෙනාවොත් ඉතින් අපිට ඒ වගේ අපිට ඕන ටයිම් එකකට සත්තු යවන්න පුළුවන්. ඒකත් නිකම්ම ඉතින් පැය 20ක් යන පරයියෙක් ගෙනාවොත් ඉතින් නිකම්ම පැය 20ක් යන්නේ නැහැ. ට්‍රේන් එක මාංශය තියෙන්න ඕන අනිවාර්යෙන්. ඔය ට්‍රේන් කරන එක්කන හරියට ට්‍රේන් කරලා හොඳ බ්ලඩ් ලයින් එකක් අතරවුත් ඉතින් පරයි ඕවර් ටයිම් යවන්න පුළුවන්. දැන් ලංකාවේ සත්තුන්ටත් වඩා ටයිම් එකක් යවන්න පුළුවන්. ඉතින් ගොඩක් කට්ටියක ඉතින් ඔය මතයක් තියෙනවා ඉතින් පැය 12ක් කෙලවන්න මොකටද නාගර්කෝවිල් සත්තු ගේන්නේ? මේ 10ක් කෙලවන්න මොකටද නාගර්කෝවිල් සත්තු ගේන්නේ? ලංකාවේ සත්තුත් ඒ වගේ ටයිම් යනවානේ. මේකයි ඉතින් තාම ලංකාවේ නාගර්කෝවිල් සත්තු ගෙනල්ලා ලොකු කාලයක් නැහැ. සාමාන්‍ය මගේ දැනුම අවුරුදු 4 වගේ. මේකයි මිනිස්සෙට ඉතින් දෙයක් ඉගෙන ගන්න සාමාන්‍ය හොඳටම දෙයක් ඉගෙන ගන්න ටික කාලයක් යනවා. අපි බලමු ඉතින් ඉස්සරහට සාමාන්‍ය දැනටමත් ඉතින් ලංකාවේ සත්තු සාමාන්‍ය 13ත් 16ත් අතර ෆ්ලයි කරලා තියෙන නාගර්කෝවිල් සත්තු. අපි බලමු ඉතින් ලංකාවේ මිනිස්සු ඉතින් උත්සාහයේ කැපවීමයි තිබ්බොත් ඉතින් ඔය වඩා ලොකු ටයිම් එකකට යයි සත්තු. නරකයි කියන්නත් බෑ ඉතින් හොඳ කියන්නේ මෙමරිය අතින් හොඳයි. ටයිමින් එක අතින් හොඳයි. දැන් ගෙදරත් බහිනවා සත්තු ටයිම් උත් කරනවා. අපේ ට්‍රීට්මන්ට් අනුව ඉතින් සත්තු එළවුවොත් හොඳ බ්ලඩ් ලයින් එක සෙට් වෙනවා සත්තු ඕවර් ටයිම් යවන්න පුළුවන්. අර අනික ඒ සත්තුන්ට බහිනවට වඩා දෙයක් කරනවා නම් ඒ කියන්නේ සත්තු දෙන්නෙක් කරගෙන ඒ සත්තු දෙන්නෙක් ටෙස්ට් කරලා සත්තු දෙන්නෙක් කරනවා නම් බයින් එක්කෙනෙක් උනත් පොඩි මේ අයිඩියා එකක් ගන්න පුළුවන් මේ සත්තු අපේ සත්තුන්ට වඩා ලොකු කැපැසිටියක් තියෙන පරයි කියලා. සාමාන්‍යයෙන් ඉතින් මේ බැරි මිනිස්සුන්ට ඉතින් බෑම තමයි. ඒ මිනිස්සු දන්නේ ඉතින් අනිත් මිනිස්සුන්ට බැන ඉන්න තමයි. ඒ වගේ නෙමෙයි අපි අත්දැක බලන්න ඕන අලුත් දෙයක් අත්දැක බලන්න. ටිප්ලස් පරයි ආවා. ඒ පරයි මිනිස්සු එළවුවා. එහෙම රැල්ලක් ආවා. දැන් නාගර්කෝවිල් සත්තුන්ගේ රැල්ලක් ඇවිල්ලා තියෙනවා. නාගර්කෝවිල් කියන්නේ ඉන්දියන් සත්තු. ලංකාවේ හිටිය ලංකාවේ තියෙන ඉන්දියන් සත්තු නාගර්කෝවිල් ලංකාවේ සත්තු. ඒ කියන්නේ අර ටයිම් කැපැසිටිය තමයි ඉතින් දෙකම ඉන්දියන්. ඉතින් එළවන ට්‍රේන් එක ඇතුලේ තමයි පරයගේ ටයිම් එක තියෙන. අනික හොඳ සත්තු දෙන්නේ කතර ආවා කියලා ඒ පරයි දෙන නිකන් දාපු ගමන් ටයිම් ඉන්නෙත් නැහැ. ට්‍රේන මාන්සි වෙන්න ඕනේ පරයි දෙන්න හොඳ ටයිම් එකකට යවන්න. අනික ඉතින් ඉවසීම නැතුව පරයියෙක් ටයිම් එකට එලවන්නත් බෑ. ඉතින් ඔය මට ඉතින් කියන්න දෙන්නේ ඒක තමයි පරයියෙක් එලවනවා නම් අනිවාර්යෙන් මාන්සි වෙන්න ඕනේ පරයිත් එක්කම ඉන්න ඕනේ. තමන්ගේ ඉතින් පෞද්ගලික කටයුතු තියෙනවා නම් ඉතින් ඒ දෙක බැලන්ස් කරගෙන පෞද්ගලික වැඩ කරගන්නත් ඕනේ. පරයි එලවන්නත් ඕනේ. ඉතින් එලවන මිනිස්සුන්ට ඉතින් කොහොමත් එලවන්න පුළුවන්. ඒ මිනිස්සු වෙලාවක් හදාගෙන ඉතින් පරයි එලවනවා. බැරි මිනිස්සුන්ට ඉතින් බෑම තමයි. ඒ වගේ නෙමෙයි අනිත් මිනිස්සුන්ට බැන ඉන්නවට වැඩිය තමන්ට කියලා දෙයක් කරගන්න ඕනේ. කියන්නේ මේ මිනිස්සුන්ට බයින වෙලාව අතරතුර හරි තමන්ට දෙයක් කරගන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. ඉතින් හැමදාම බැන හිටියොත් මිනිස්සුන්ට ඉතින් බයින එකම විතරයි මේ මිනිස්සුන්ට ඉතුරුලා තියෙන්නේ. එලවිල්ලක් නැහැ, පරයි ප්ලේස් එකක් නැහැ. හැමදාම පරයින කණ්ඩ බොණ්ඩ දෙනවා, වතුර දෙනවා. එච්චර තමයි. එතනින් යාට මේ මිනිස්සුන්ට ඉතින් දියුණුවක් නැහැ, පැවැත්මක් නැහැ. ඒ වගේ නේ මිනිස්සුන්ට බයින් නැතුව තමන්ට කියලා දෙයක් කරගන්න ඉතින් නාගර්කෝවිල් සත්තු ඉතින් ඒකට හොඳම උදාහරණයක් තමයි අපේ කැපවීම තියෙනවා නම් අපිට ඕන ටයිම් එකකට පරයි යවන්න පුළුවන්. ඔය අන්ලිමිටඩ් ලයින් කියලා තියෙනවා ඉතින්. අපේ මාංශය තියෙනවා නම් පරයි අපිට ඕන ටයිම් එකකට යවන්න පුළුවන්. අපේ මාංශයේ කැපවීමයි තමයි ඉතින් ඕනේ. නාගර්කෝවිල් සත්තු ගැන කතා කරනවා. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ ජනිදු. පොඩි වුණාට නොලෙජ් එක නම් හොඳටම තියෙන චරිතයක් කියලා මම මුලින් ඉඳන්ම දන්නවා ජනිදු ගැන. ඉතින් ජනිදු ඕගලන්ට පොඩි විස්තරයක් තමයි කිව්වේ නාගර්කෝවිල් ගැන සත්තු ගැන. ඉතින් අපි ඉස්සරහට ජනිදුවත් සම්බන්ධ කරගෙන වැඩක් කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. අනිවාර්යෙන් මේ අපි බලමු ඉතින් මේ අවුරුද්දත් ඕම ගෙවිලා යයි. ඉතින් අපි බලමු අවුරුදු අපිට කල් තියෙනවා මාංශයෙන් දෙයක් කරනවානේ. ඉතින් අපිට කාලේ වැදගත් නැහැ. වැඩේ කරන්න තමයි ඕනේ. අවුරුදු 5ක් 6ක් 7ක් ගිහිල්ලා වුණත් කමක් නැහැ. වැඩේ වෙනවා නම් එච්චරයි. ඉතින් දෙයක් කරන්න ඕනේ. ඔය ඩිස්කොලිෆයි මිනිස්සුන් කොච්චර ටයිම් ගිහලා ඩිස්කොලිෆයි වුණත් කමක් නැහැ. ඉතින් ඒ මිනිස්සු එතනින් ඒක අතාරින්න නැතුව ටිකටම කරගෙන යන්න ඕනේ. කරගෙන ගිහලා ඉතින් ජයග්‍රහණ ලබා ගන්නකම් මිනිස්සු කටයුතු කරන්න ඕනේ. ඉතින් කොහොම හරි කමන්න මොහොම දිනන්න තමයි මොහොම පරයි එලවන්න ඕනේ.
හැමෝම ආසාවට සත්ව දන්නේ අපි ආසාවට සත්ව දන්නේ හැමෝම තේ එලවන්න තමයි ඒවනේ අපිට කියන කප් එකක් අරගෙන ඔය ප්‍රයිස් ගේමින් එකක් වුණත් කප් එකක් ගත්තී හැමෝටම ආසයි ඉතින් ඒ වගේ ඉතින් පරයි කලාව තව ටිකක් ඉස්සරහට දියුණු වෙන්න ඕනේ මීටත් වඩා කියලා තමයි අපි ඉතින් තාමදාව හිතන්නේ. ජනිදු කියන්නේ ඉතින් අධ්‍යාපනයත් එක්ක මේ පරවි සීන් එක බැලන්ස් කරන් යන කොල්ලෙක්. ඉතින් ළඟදීම විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන තමයි ඔහු ඉන්නේ. ඔහුටත් මම සුබ පතනවා ළඟදීම ඔහුගේ වැඩ කටයුතු කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ සදන් පිජන් ක්ලබ් එකේ සභාපතිතුමා. ඉතින් මම නම් කියන්නේ අපේ ගාලු සිංහයා. ඉතින් වත්තර මුල්ලේ අපේ සමාජිකයෙක්, ටයිමින් පිජන් එකේ සමාජිකයෙක්. ඒ වගේම මේ පැවැත්වෙන තරගාවලි වල සියලුම සංගම් වලට සෙට් වෙලා සුපිරියට වැඩක් කරලා ඒගොල්ලන්ට සුපිරි සපෝට් එකක් දෙන සහෝ මේ අපේ හොඳ හිතවතෙක් තමයි අපේ ගාල්ලේ කපිල අයියා කියන්නේ. ඉතින් කපිල අයියේ ඔයත් අද මේ ටයිමින් පිජන් එකේ තෑගි ප්‍රදාන උත්සවයේ සහභාගී වෙලා තියෙනවා. ඒගොල්ලන්ටත් ඔයා උපරිමයෙන්ම ඔයාට පුළුවන් දේ කරනවා. ඉතින් කපිල අයියේ මේ ටයිමින් පිජන් කියන්නේ තරගකරුවන් 140ක් එක්ක ආපු ගමන. ඉතින් ඒක ලේසි පහසු නෑ. ඉතින් දකුණු පළාතම කවර් වෙන්න ඔයා සුපිරි ගේමක් ඒගොල්ලන්ට ගහලා දුන්නා. ඉතින් ඔයාට ඒ වගේ ඒගොල්ලොත් එක්ක බැඳීමක් ඇති වෙන්න මොකද්ද ඔයාට තියෙන සුවිශේෂී හැඟීම ගැන මම ඔයාගෙන් අහන්න කැමතියි. ආයිබෝවන් සියලු දෙනාටම ඇත්තටම මේ ශේෂ්ත්‍රයට මම යුද හමුදාවේ සොල්දාදුවෙක්. මම විශ්‍රාමාවට පස්සේ මම පරයි ශේෂ්ත්‍රයේ කුඩා කාලේ ඉඳලා 88 ඉඳලා මම පරයි හදන කෙනෙක්. ගයන් සමරතුංග ග්‍රේෂන් කුමාර ඒ මහත්වරු දෙන්න තමයි මට ඉස්සෙල්ලාම ඉන්වයිට් කරන්නේ 2018 ශ්‍රී ලංකන් ටයිමින් පිජන් පරවේ පියාසර තරංගාවලිය කරලා ඒකට ආරාධිත අමුත්තෙක් හැටියට මට සහභාගී වෙන්න මං ග්‍රේෂන් අයගේ කෝල් එකේ එන මොහොතේ ඉන්නේ මාතර ජනිත් ප්‍රියන්තගේ ගෙදර. අද වගේ මතකයි. ඒ ආපු ගමන තමයි අද මං මේ පරයි ශේෂ්ත්‍රය තුලින් මේ බත්තර මුල්ල විශේෂයෙන්ම ටයිමින් පිජන් ශ්‍රී ලංකන් ටයිමින් පිජන් ඇසෝසියේෂන් ඒකේ සමාජිකයන් එක්ක වුණා මම ලංකාවේ මට ඕනම තැනක යාළුවෙක් හම්බ කරගත්තා. මන් දිනලා තියෙන එකම දිනීම ඒක. ඉතින් අනිවාර්යෙන් අපි ධන ගහලා වැන්දත් පාඩු නැති චරිතයක් තමයි ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරලා අපේ රට එක්සේසත් කරන්න පුරදුන්න පුද්ගලයෙක් තමයි ඉතින් අපේ ගාල්ලේ කපිල අයියාගේ. ඉතින් පරවි ශේෂ්ත්‍රයට ඒ වගේම ලොකු කැපකිරීමක් කළා. මේක මේ බිඳුවේ ඉඳන් යන අපි උඩට යන ගමනේ අඩියක් නගිනකොට අපිට පොඩි තල්ලුවක් පුෂ් එකක් දෙන චරිතයක් තමයි ගාල්ලේ කපිල අයියා කියන්නේ. ඉතින් කපිල අයියේ ඔයාටත් අපි ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඇත්තටම අපි මගේ පිජන් ෆ්‍රෙන්ඩ්ස් පැරඩයිස් අපිත් ඔයාට ස්තුතිවන්ත වෙනවා මේ පරවි පියාසර තරඟාවලි ඒ වගේ මේ පරවි ශ්‍රේෂ්ඨයට කරන කැපවීම ගැන මම ඔයාට බොහොමම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඔයාව අපි සම්බන්ධ කරගත්තා. ඔයාට බොහොම ස්තුතියි අයියේ. thank you සම්බන්ධ කරගත්තට බොහොම ස්තුතියි. අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ ශ්‍රී ලංකා පරවි ශ්‍රේෂ්ත්‍රයේ ප්‍රධාන තරඟාවලි නිර්මාණය කරන ක්ලබ් එකක් කැලණි මුල්ල ක්ලබ් එකේ සභාපතිතුමා. ඉතින් ඔහුටත් ආරාධනා ලැබිලා තියෙනවා ටයිමින් පිජන් එකේ තෑගි ප්‍රදාන උත්සවයට. ඉතින් මම දැනගන්න කැමතියි ඔබතුමාගෙන් මම අදහසක් දැනගන්න කැමතියි මේ තරඟ වලට අලුතෙන් ඉදිරිපත් වෙන තරුණයන්ට මොකද්ද දෙන්න තියෙන උපදේශ ඔබතුමාට? ස්තුතියි මල්ලි ආරාධනාවට. අද මේකේ අපි දැන් සහභාගී වෙන්නේ ශ්‍රී ලංකා ටයිමින් පිජන් ක්ලබ් උත්සවයට සහභාගී වෙන ගමන් තමයි මේ වීඩියෝ එකට ඇවිල්ලා තියෙන්නේ. අලුතෙන් එන අයට කියන්නේ පුළුවන් තරම් ඉතින් උත්සාහ කරන්න ඕනේ නීති වලට ගරු කරලා මේ ක්‍රීඩාව වැඩි දියුණු කරගන්න කියලා. ඒ කියන්නේ දැන් අලුතෙන් නීති ඇවිල්ලා තියෙනවා. ඒ නීති වලට මේ ටයිමින් පිජන් එකෙත් දැන් නීති මේ පාර වැඩි කරානේ පැය දෙක. එතකොට පැය දෙක ඇතුළත පැය භාගයෙන් භාගයට පෙන්වන නීතියක් ආව මුලින්ම. ඒක වැදගත්. මොකද එතකොට ඒ නීතියට ගැලපෙන විදියට ඒ රූල් එකේ විදියට සතු එලවන්න පුරුදු වෙනවා. ඉතින් එතකොට ඒක එක හොඳක්. එතකොට ඊට පස්සේ පැයෙන් පැයට පෙන්වන එක තියෙන්නේ. අර නීති ගොඩක් වෙලාට ඇවිල්ලා තියෙන්නේ මේ නීති වල එක පස්ව තියෙනවා. සමහරුන්ට විටමින් වලින් එළවනවා කියලා ප්‍රශ්නයක් ඇවිල්ලා තිබුණා. එතකොට ඒවත් හැබැයි දැන් වෙනස් වෙලා තියෙනවා මේ පාර. එහෙම කරපු අයගෙත් වෙනස් වෙලා තියෙනවා. එහෙම නැතුවත් මේ පාර කොහොම හරි ටයිමින් තියපු අයත් ඉන්නවා. විටමින් තිබ්බත් එළවනවා නැත්තත් එළවන තත්ත්වෙට දැන් මේ පාර ඇවිල්ලා තියෙනවා. ඒකත් වටිනවා. එහෙම වෙච්ච දෙයක්. ඉතින් නීති ආනුකූලව කරගෙන යන්න තියෙනවා නම් හොඳයි.
අලුතෙන් නීතිත් එන්නේ. ඒක දැන් ඊළඟ වර්ෂය වෙනකොට සමහරවිට මේ නීතිත් තවත් වෙනස් වෙන්න පුළුවන්. ওই පැය භාග වෙනස් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ අපේ ක්ලබ් එකේ බොහෝ දුරට ඊළඟ පාර මේ නීති වෙනස් වෙන්න පුළුවන්. අපි මේ පාර මුල් පැය දෙකේ පැය භාගෙ පෙන්වන නීතිය කරගෙන ගියා. ඒක සමහරවිට ලබන අවුරුද්දේ ඔක වෙනස් වෙන්නත් පුළුවන්. ඉතින් අපි try කරන්නේ හැම අවුරුද්දෙම නීති වෙනස් කරලා නීති එන්නේ ඒ කවුරු හරි කරන වැරදිත් එක්ක තමයි මේ නීති වැඩි වෙන්නේ. ඒක කවුරු හරි වැරද්දක් කරාම ඒ වැරද්දට හරියන්න අලුතෙන් නීතියක් හැදෙනවා. දැන් තුන පෙන්වන නීතිය එහෙම අපි තමයි ඉස්සෙල්ලාම ගෙන්නුවේ. ඒ කියන්නේ ඒකත් උනේ පළවෙනි එකේදී ළඟ තැනක සතෙක් බැස්සා එයාගෙන් ඇහුවා එතන බහිනවද කියලා. එයා කිව්වා බහින්නේ නැහැ කියලා. ඒ නීතිය ආවේ ඊළඟ අවුරුද්දේ අපි කරේ සතා එළවනකොටම නීති අහනවා. නීතියෙන්ම ඒක නීතියක් කරා දැන් තුන අහන්න. අන්න ඒ වගේ නීති එන එක තමයි වෙන්නේ. ඉතින් දැන් අලුතෙන් එන අයටත් කියන්නේ මේ කරගෙන යන ක්ලබ් වලට උදව්වක් වශයෙන් මේ නීතිය වලට යටත් වෙලා හොඳට කරගෙන යන්න කියලා තමයි ඉල්ලා සිටින්නේ. ඉතින් දැන් අපි සම්බන්ධ වෙන්නේ සුවිශේෂී පුද්ගලයෙක් එක්ක. දැනටත් ශ්‍රී ලංකාවේ ටිප්ලර් රෙකෝඩ් හෝල්ඩර්ත් එක්ක තමයි අපි සම්බන්ධ වෙන්නේ. ඉතින් චාන අයියා, මට කියන්නකෝ ඔයත් ශ්‍රී ලංකා ටයිමින් පිජන් මේවර තරඟාවලිය ලස්සනට කරා. ඉතින් ඒ ගැන වාගෙනත් මම කැමතියි දෙයක් දැනගන්න. ඇත්තටම දැන් අපි අවුරුදු 8ක් තිස්සේ නම් ටූර්නමන්ට් කරනවා. දැන් මේ දසරේ තමයි අපි ඕපන් ලංකාවේ වටේටම අපි ඕපන් කරලා තමයි මේ දසරේ කරේ. ගොඩක් ලොකු ටයිම් ගියා අපේ ක්ලබ් එකේ මේ දසරේ. මේ තව ඉස්සරහට ඉතින් හොඳ වැඩක් කරනවා තව අපි ඉස්සරහට. අනිවාර්යෙන් මේවර ශ්‍රී ලංකා ටයිමින් පිජන් එකේ ලංකාවේ රෙකෝඩ් එක අලුත් වුණා. ඔව් අලුත් වුණා. මේ දසරේ ආස්කින් කුල් 16ක් කෙලෙව්වා. ඒකින්ද තව ඉස්සරහටත් ලොකු ටයිම් එයි. ඔව් මම දැක්කයි මේ තෑගි උත්සවයේ පිටපළාත්වල මම වෙන තෑගි උත්සවවල ඇත්තටම දැකලා නැහැ. පිටපළාත්වල තරඟකරුවනුත් ජයග්‍රහණ ලබාගෙන ඔවුන්ට හිමි කුසලාන ලබා ගත්තා. ඔව්. ඉතින් පිටපළාත්වල අයට මේ වගේ දෙයක් කියන්නේ මේ වගේ තරගයක් සංවිධානය කළා ඕගොල්ලෝ ලොකු හයියක් දුන්නා වුන්ට. ඉතින් ඒගොල්ලෝ ගැනත් මම ඔයාගේ වචනයක් දැනගන්න කැමතියි. නෑ ඒගොල්ලන්ත් මේ ගොඩක් සන්තෝෂ වෙලා තමයි ගෙදර ගියේ. ඒගොල්ලන් දැක්කනේ තෑ හොඳට තෑගියක් දුන්නා අපි. ඒකින්ද හොඳයි ඉතින් වැඩි ලස්සනයි. අනිවාර්යෙන් මම දැක්කා තරග ඉතිහාසයේ වැඩිම තරඟාව මේ තෑගි ප්‍රමාණයක් දුන්නා ටයිමින් පිජන්ලා. ඉතින් මම ලබන වසරේ ඔබලාටත් ආරාධනා කරනවා ඔවුන් සමග සම්බන්ධ වෙන්න කියලා. අයියෝ ඔයාලටත් බොහොම ස්තුතියි. Thank you. ඉතින් මේ මොහොතේ අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ පරිවිශේෂ්ත්‍රයේ දැවැන්ත චරිතයක්. ඉතින් ප්‍රවීණයෙක් අපේ ධම්මික මහතා. ඉතින් ඔහුත් ශ්‍රී ලංකා ටයිමින් පිජන් එක්ක නිරන්තරයෙන්ම ඔවුන් එක්ක ඔවුන්ට ශක්තියක් වෙන පුද්ගලයෙක්. මම කැමතියි ඔබිනුත් යමක් දැනගන්න ශ්‍රී ලංකා ටයිමින් පිජන් ගැන. ශ්‍රී ලංකා ටයිමින් පිජන් කියන්නේ දැවැන්ත කණ්ඩායමක් ඉන්න දැවැන්ත තරඟමාලාවල් සංවිධානය කරපු හොඳ කණ්ඩායමක්, හොඳ ක්ලබ් එකක්. ශ්‍රී ලංකා ටයිමින් පිජන් ගැන කියනවා නම් 2018 ඉඳන්ම තරඟාවලි 8ක් පවත්වලා තිනවා. ඒ 8ේම හොඳ තරඟකරුවන් බිහි කරපු ක්ලබ් එකක් හැටියට ලංකාවේ දැන් හුඟක් ඉදිරියෙම ඉන්න ක්ලබ් එකක් විදිහට ඕන කෙනෙක් පිළි අර ගන්නවා. මෙවර තරඟාවලියේ විශාල කණ්ඩායමක් තරඟ කරපු තරඟාවලියක් හැටියට තරඟකරුවන් 240ක් වගේ දැවැන්ත ප්‍රමාණයක් තරඟ කරලා එයින් 20 දෙනෙකුට ත්‍යාග ප්‍රදානය කරලා දීපු එකම ක්ලබ් එක හැටියට කියන්න පුළුවන් ශ්‍රී ලංකා ටයිමින් පිජන්. මෙවර ඉතාමත් හොඳට කරලා තියෙනවා. අපිට සහභාගී වෙන්න දෙකක් ලැබුණා. තෑගි භෝගතින් විශාල මුදලක් වැය කරලා තියෙනවා. ඒ ගැන හුඟක් සතුටුයි. ඉතින් ශ්‍රී ලංකා ටයිමින් පිජන් එකට ස්තුතිවන්ත වෙනවා. මෙවැනි ප්‍රවීණයන් මේ වගේ තරඟාවලි වල ප්‍රධාන උත්සව වලට රැගෙන යාම සම්බන්ධයෙන් ඉතින් ධම්මික මහතා ඔබටත් බොහොම ස්තුතියි. ඉතින් අපිත් එක්ක මේ මොහොතේ සම්බන්ධ වෙන්නේ ශ්‍රී ලංකා ටයිමින් පිජන් ඇසෝසියේෂන් එකේ සමාජිකයෙක්
ඉතින් මට කියන්නකො මේ තරඟකරුවන් 240ක් සම්බන්ධ කරගෙන මේ වගේ තරඟයක් සංවිධානය කරනවා කියන්නේ ඉතින් ලේසි පහසු වැඩක් නෙමෙයි. මම දන්න තරමින් ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම තරඟකරුවන් ප්‍රමාණයක් සම්බන්ධ කරගෙන කෙරූ තරඟය තමයි 2026 ශ්‍රී ලංකා ටයිමින් පිජන් ඇසෝසියේෂන් විසින් සංවිධානය කරපු තරඟය. ඉතින් ඔයගොල්ලෝ සෙට් එකම එකමුතුකමින් සුපිරි ගේමක් ගහලා තියෙනවා. ඉතින් ඒ එකමුතුකම ගැන මම ඔබෙන් වචනයක් දැනගන්න කැමතියි. ඇත්තටම අයියේ මේ ඉස්සරහ කියන්න ඕනේ වැඩිම තරඟකරුවන් සහ මුළු දිවයිනට විවෘත තරඟමාලාවක් තමයි අපි මේවා වෘද්ධි කරේ අනුරාධපුරය, මඩකලපුව, යාපනය, උත්තලම ඇතුළු ලංකාවේ සියලුම විවෘත කරලා ලංකාවේ ඕනෑම පළාතක ඕනෑම කෙනෙකුට අපි මේ ඇප්ලිකේෂන් එක දීලා තරඟය දියත් කරා. ඉතින් ඉස්ලාම කියන්න ඕනේ මේ තරඟමාලාව මෙච්චර ලොකු තරඟයක් මේ ලංකාවේ ප්‍රථම වතාවට කරන්න ප්‍රධාන සාධකය තමයි අපේ ප්‍රධාන මෙක්කන අපේ තාත්තා මේ ක්ලබ් එකේ මෙහවන් එයා තමයි රේෂන් කුමාර. ඒ වගේම අපේ තරින්ද අයියත් හැරි අයියා ඇතුළු අපේ ටයිමින් පිජන් ඇසෝසියේෂන් එකේ ඉන්න ටීම් එකේ තිබ්බ මේ එකමුතුකමයි ඒ තිබ්බ මේ ශක්තියයි තමයි අපිට මේ වගේ දැවැන්ත තරඟයක් අද මේ ලංකාවට මේ ඉදිරිපත් කරන්න පුළුවන්කම ලැබුණේ. ඒ වගේම ප්‍රධානයෙන්ම කියන්න ඕනේ අපේ මේ තියෙන ටීම් වර්ක් එක. ටීම් වර්ක් එක තිබ්බ නිසා තමයි අපි මේ වගේ දැවැන්තම දෙයක් අරගෙන ඒ වගේම මේ ටීම් වර්ක් එකයි ඒ ටීම් එක හසුරුවපුගෙනයි. ඒ රේෂන් කුමාර මගේ තාත්තා ඒ හසුරුවපුගෙනයි ඒ දෙක මත තමයි මේ තරඟයේ මේ වගේ සාර්ථක අපිට අද කරගන්න පුළුවන්. ඉතින් මම මතකයි කලින් මගේ වීඩියෝ එකක් කියනවා මම ශ්‍රී ලංකාවේ කිසිම ක්ලබ් එකක දැකලා නැහැ මේ වගේ එකමුතුව වැඩ කරන කණ්ඩායමක්. ඉතින් ඒ ක්‍රෙඩිට් එක අනිවාර්යෙන් ශ්‍රී ලංකා ටයිමින් පිජන් ඇසෝසියේෂන් එකට යන්නම ඕනේ. ඉතින් මට ඕගොල්ලෝ තරඟකරුවන් 240ක් අතරින් 5 වෙනි ස්ථානය ඔයා වෙන් කරගත්තා. ඉතින් ඒ වෙන් කරගත්ත ස්ථානයේ විනිවිද භාවය තියෙනවා. මම අනිවාර්යයෙන්ම කියන්න ඕනේ පිට ක්ලබ් එකකින් තරඟ විනිශ්චය සඳහා ගෙන්නලා ඔයාගේ ක්ලබ් එකකින් නෙමෙයි පිට ක්ලබ් එකකින් ගෙන්නලා ඔයාගේ තරඟය විනිශ්චය කරා. ඉතින් ඒ ජයග්‍රහණය ගැනත් මම ඔබෙන් යමක් දැනගන්න කැමතියි. ඉස්ලාම කියන්න ඕනේ අයියේ මේ මම ඔයාගේ කලින් ප්‍රෝග්‍රෑම් එකත් වොයිස් එකක් දුන්නා. මගේ කියන ආසාවල් දෙකක් තිබ්බා. එකක් තමයි බත්තර මුල ක්ලබ් එක. අනිවාර්යයෙන් මට මතකයි හොඳටම. ලංකාවේ පරණම ක්ලබ් එක. මේ ඒ ක්ලබ් එකේ මට කප් එකක් තිබෙත් නෑ. අවුරුදු 2018 තමයි අපේ ටයිම් විජන් එක පවත්වලා තියෙන්නේ. ඒත් තාත්තා ඒ කාලේ නම් ඉන්නවා. ඒ කාලය ඇතුළත ටයිම් විජන් එකෙත් කප් එකක් තිබ්බේ නෑ මට. ඇත්තටම ලොකුම ටාගට් එකක් තිබ්බා. මේ ක්ලබ් එකේ කොහොම හරි කප් එකක් මේ අවුරුද්දේ ගන්නවා කියන ටාගට් එක තිබ්බා. ඉතින් ටාගට් දෙකම මේ කරගත්තා. ඒ වගේම කියන්න ඕනේ මේ ටයිම් එක පැය 12යි විනාඩි 24යි තත්පර 58ක්. මම හිතන්නේ මම 5 වෙනියා මේ තරඟාවලියේ 4 වෙනියට මට වඩා තත්පර 20 ගානක මේ පොඩි ගැප් එකක් තියෙන්නේ. ඉතින් ඇත්තටම මම මේ ක්ලබ් එකේ සමාජිකයෙක්. ඉතින් විවෘතභාවයකින් යුතුව මේ අපිට විනිශ්චයක් ලබා දෙන්න ඕන නිසා අපි ස්තුතිවන්ත වෙන ප්‍රථමයෙන් මේ ගම්පා ක්ලබ් එකට කතා කරලා ආස්කින් කූල් අයියයි නිර්මල් අයියයි ඇතුළුව අපි කිව්වා මෙහෙම දෙයක් අපිට වෙන්න ඕනේ මෙහෙමයි කියලා. අපි පිට ක්ලබ් එකකින් අපි ජජ්ලා ගෙනල්ලා තමයි අපේ තරඟ වදින සියලුම තරඟකරුවන්ට දැන් මේ ජජ් බෝඩ් දැම්මේ අපි මේ සියලුම තරඟකරුවන්ට පිට ක්ලබ් වලින් තමයි අපි ජජ් දැම්මේ. ඉතින් තප්පර 20 ගානක කියන්නේ පොඩි සාමාන්‍යයෙන් ඇසිපිලිලක් හෙලන මොහොතක්. ඉතින් අපිට තිබ්බා එහෙම අසාධාරණකම් කරන්න තිබ්බත් ඒ කියන්නේ එහෙමත් නොකර තරංගීය විනීතභාවයකින් රටට ඉදිරිපත් කරපු එක තමයි හොඳම උදාහරණය තමයි මේ අද මේ දෙවෙනි ස්ථානය, තුන්වෙනි ස්ථානය, හතරවෙනි ස්ථානය, පස්වෙනි ස්ථානය. ওই ස්ථානවල තියෙන ටයිම් එක ඕන එක්කෙනෙක් තරම් බලන්න තප්පර ගණන් වල තමයි තියෙන්නේ. ඒක තමයි තරංගීය විනීතභාවය. ඉතින් මම ඔබලටත් ආරාධනා කරනවා ලබන වසරේ ශ්‍රී ලංකා ටයිමින් පිජන් ඇසෝසියේෂන් එකේ ඔබගේ ආයුධම් පත්‍රයක් ලබා ගන්න කියලා. මොකද සුපිරි තරඟයක් දෙන්නේ ඊළඟ පාර මීටත් වැඩි හොඳට කරනවා කියලා ඔයගොල්ලෝ පොරොන්දු වෙලා තියෙනවා අපිට. ඉතින් පිජන් ෆ්‍රෙන්ඩ්ස් පැරඩයිස් අපිටත් ඕන් ආරාධනා කරපි සම්බන්ධයෙන් මම ඔවුන්ටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ බස්නාහිර පළාතේ වැද්දෙක් නන් නෙමෙයි වයඹ වැද්දෙක්. ඉතින් බස්නාහිරටත් අභියෝග කරපු වැද්දෙක්. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙනවා මද්දු අයියා. ඉතින් අයියේ පරවි 4ක් පැය 13ක් කෙලවලා සුපිරි වැඩක් පෙන්නපු චරිතයක් තමයි ඔයා. ඉතින් ඔයාටත් ආරාධනාව ලැබිලා ඔයා ආවා ටයිමින් පිජන් එකේ මේ වැඩේට. ඉතින් මම කැමතියි ඔබතුමාගෙනුත් දැනගන්න මේ ටයිමින් පිජන් ගැන. ඇත්තටම මේ ක්ලබ් එකට අපි ගොඩක් ගරු කරනවා. මම ගොඩාක් ආසයි මේ ක්ලබ් එකේ සතු දෙන්නේ කෙලවන්න. ඉතින් මම එළවලා අවාසනාවන්ත ලෙස
පැය 12 විනාඩි 40 ගානකින් මට තරගෙන් ඉවත් වෙන්න සිදු වුණා. ඉතින් මම ඒත් ඉතින් ඊළඟ අවුරුද්දේ නැවත තරගෙට ඉදිරිපත් වෙනවා කියන මේක තියාගෙන මට ශ්‍රී ලංකන් මේකේ හැරියයි ධර්මද මහතායි ඇත්තටම ආරාධනා කරුවා. ඒ ආරාධනාව පිළිගෙන මම මේ රණ්‍යයකට සහභාගී වුණා. ඉතින් අයියේ මේ සහභාගී වුණා. මම ඔයාගෙන් දැනගන්න කැමති මේ ටයිමින් පිජන් එකේ වැඩපිළිවෙල. උන් අවුරුද්දක් පාසා අලුත් දේවල් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අලුත් දේවල් හැමතිස්සෙම කරන කට්ටියක් තමයි ටයිමින් පිජන් කියන්නේ. ඉතින් ඒගොල්ලෝ ගැනත් මම ඔයාගේ වචනයක් දැනගන්න කැමතියි. ඇත්තටම මම ආසම ක්ලබ් එක මේ හරිය දන්නවා. මේ ඇත්තටම ආසයි මමත් ක්ලබ් එකක් කෙරුවා අපිත්. ඒ වුණාට අපේ වලට වඩා 100%ක් මේ ක්ලබ් එකට මම ආසයි. ඒ කියන්නේ එච්චරම වැදගත් විදියට කරනවා. ඉතින් අනිල් මෙන්ඩිස් මහතා මම ඔබට සමු දෙනවා. ඔබටත් බොහොම ස්තුතියි දුර කතර ගෙවාගෙන මේ ටයිමින් පිජන් වැඩේ ලස්සන කරන්න ආවට. ඇත්තටම ස්තුතියි ඔයාලට. ඉතින් මේ මොහොතේ අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ ශ්‍රී ලංකා ටයිමින් පිජන් එකේ වගේම ශ්‍රී ලංකාවේ පවත්වන තරඟාවලි වල හොඳ ඉදිරියක් ලබාගෙන හොඳ ටයිම් පෙන්වන පුද්ගලයෙක් ශ්‍රී ලංකා ටයිමින් පිජන් එකේ ප්‍රවීණයෙක්. ඉතින් මම ඔබතුමාගෙන් දැනගන්න කැමති මේ ශ්‍රී ලංකා ටයිමින් පිජන් මේවර තරඟමාලාව ඉතාමත් සුපිරිය ලස්සනට අපේ භාෂාවෙන් කියන ලස්සනට සුපිරියට කරා. ඉතින් මම ඔබතුමාගෙනුත් වචනයක් දැනගන්න කැමතියි ඒ ගැන. ඔවමලි මේ සර දැන් 200 වයිද 70 වැඩි ලෙව්වා. මුලා මේ ලංකාවේ හැමතැනම කට්ටියත් ලෙව්වා. හොඳ ටයිම් සුපිරි ටයිම් ආයිද කිලෝමීටර් 12 පන්නලා ඒ ටයිම් මෙලවා අස්කින් අය රෙකෝඩ් එක තිබ්බා. ඇත්තටම සතුටුයි මේ තරඟාවලිය ගැන ඇත්තම. ඉතින් ඔබතුමාටත් බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වීම ගැන. ඉතින් පිජන් ෆ්‍රෙන්ඩ්ස් පැරඩයිස් අපි සම්බන්ධ වෙන්නේ 2024 වර්ෂයේ සුපිරි වැඩක් වෙන්නපු චරිතයක්. පත්තර මුල්ල ක්ලබ් එකේ එක, පත්තර ක්ලබ් එකේ පළවෙනියා, ඒ වගේම 2000 කොටිකාවත් ක්ලබ් එකේ දෙවෙනියා. අනිවාර්යෙන් සුපිරි වැඩක් වෙන්නපු රුක්ෂාන් රෂීඩ්. අනිවාර්යෙන් හැමෝම ආදරය කරන චරිතයක් රුක්ෂාන් රෂීඩ් කියන්නේ. ඉතින් ශ්‍රී ලංකා ටයිම් පිජන් ඇසෝසියේෂන් එකේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ සහභාගී වෙලා ඉන්න ඔහුත් ශ්‍රී ලංකා ටයිම් පිජන් එකේ සමාජිකයෙක්. ඉතින් මට නම් ඇත්තටම කිව්වොත් එහෙම මේ සයිලන්ට් කිලර් පොඩ්ඩක් මේ අවුරුද්දේ සයිලන්ට් එකේ ගිහිල්ලා තියෙනවා. සමහරක් විට ඊළඟ අවුරුද්දේ හරි වැඩකට සූදානම් වෙනවා කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින් මොකද ඔයා කියන්නේ අනිවාර්යෙන් ඊළඟ අවුරුද්දේ ගේමක් දෙනවද? ඔව් අපි ලබන අවුරුද්දේ ලොකු ප්ලෑන් එකකින් ඉන්නේ. තේසන් අයියා තරින්ද අනිවාර්ය කට්ටියම ලොකු ප්ලෑන් එක තමයි ලබන අවුරුද්දට. ඉතින් අයියේ මේ ඇත්තටම ටයිමින් පිජන් ඇසෝසියේෂන් කියන්නේ සමාජිකයෝ ඇත්තටම කිව්වොත් හොඳ ශක්තියක් තියෙන කණ්ඩායමක්. ඉතින් ඔයා ඇත්තටම ගොත් මේ අති දක්ෂයෙක්. ඉතින් ඕගොල්ලෝ ඔයත් මේ කණ්ඩායමේ සමාජිකයෙක්. ඔයා ගිය අවුරුදු වල සුපිරි වැඩ ටිකක් පෙන්නුවා. ඒ වගේම මේ අවුරුද්ද කීපය මං හිතන්නේ ඔයා පොඩ්ඩක් නිහඬියා වගේ යනවා. ඉතින් ඒකට හේතුවක් කිව්වොත් එහෙම මේ ටික රස්සාවත් එක තමයි පොඩ්ඩක් සත්තුන්ගේ පස්සේ යන්න බැරි උනේ. දැන් ලබන අවුරුද්දේ නම් ආයෙත් ඔක්කොම බැලන්ස් කරලා තියෙන්නේ. ඉතින් ලබන අවුරුද්දේ මේ පාර වැඩ දාපු අයට අභියෝගයක් වෙන්න රුක්ෂාන් රෂීඩ් සූදානමින් ඉන්නවා. මේ මොහොතේ සම්බන්ධ වෙනවා වත්තල පිජන් ක්ලබ් එකේ සභාපතිතුමත් එක්ක. ඉතින් අයියේ ඔයත් ඉතින් අද අපි කට්ටිය සෙට් වෙලා සුපිරි පන්නයක් ගත්තා. ඉතින් ටයිමින් පිජන් එකේ ටැග් ප්‍රදාන උත්සවේ. ඉතින් අයියේ මේ ටයිමින් පිජන් එකේ කට්ටියගේ වැඩපිළිවෙල ගැන මම ඔයාගෙන් යමක් දැනගන්න කැමතියි. 2018 ඉඳලා මේගොල්ලෝ කරපු ටූර්නමන්ට් පිළිබඳව හොඳ ඒ කියන්නේ දුරක් ගිහිල්ලා තියෙනවා දැන්ට. දැන් මේ වෙද්දී 2026 වෙද්දී දැන් තරඟකරුවන් 200 ගාණක් එක්කලා මේගොල්ලෝ කරන කැපවීමයි එක බැලුවම සැහැන් දෙක අභියෝගයක්. ඒ කියන්නේ නිවාඩු දාගෙන හැම දෙයක්ම අතින් බැලුවම ජීවිතේදී මිනිස්සු ජීවිතේත් එක්ක කැප වෙලා මේගොල්ලෝ කරන දේ බොහොම අමාරු කර්තව්‍යයක් මේ කරන්නේ. ඒ කියන්නේ පරය ක්‍රීඩාවේදී මේ මිනිස්සුන්ව ජීවමත් කිරීම සඳහා මේගොල්ලෝ කරන කැපවීම ඇත්තටම මේක සුපිරි. දැන් අපිත් කරන වත්තල පිජන් නමින් ඒකෙදී අපිට තේරෙනවා කොහොමද අපි කරන කැපවීමත් එක්කලා බැලුවම අපි කරන සාමාන්‍ය 100 ගාණක් එක අපි කරා. මේගොල්ලෝ 200ක් විතර ලංකාව පුරාම කරද්දී ඒ කරන්නේ සුපිරි කැපවීමක්. ඒක අපි අධ්‍යයනයේදී අපි සතුටක් ලබනවා මුළු ලංකාවට මේගොල්ලෝ කරපු මේ ක්‍රීඩා පිළිබඳව ඇත්තටම අපි සතුටක් ලබනවා ඒකට. දැන් ඇත්තටම මේගොල්ලෝ ලස්සනට හොඳින් කරා. මේ වෙද්දී ක්‍රීඩකයෝ ජීවත් වෙලා පැය 12කට එහා
12 දිනක් මේ ක්‍රීඩාවේදී ටයිමින් පෙන්නලා තියෙනවා. ලංකාවේ වැඩිම පැය 16ක් කිලෝ දින අස්කින් කුල් මහතා. අපි ඉතින් ඒක සාධාරයෙන් අපි ඒක පිළිගන්නවා. ඉතින් පැය 12 වෙනියත් පැය 12ක්. ඉතින් ප්‍රබල සමාජිකයෙක් තමයි ටයිමින් පිජන් එකේ අපේ මේ අයියා. ඉතින් මම ඕකෙනුත් කැමති වචනයක් දැනගන්න. ටයිම් විජන් මේ එකමුතුවක් වෙලා ලස්සන්ට යන ගමනේ ඕගොල්ලත් මේකට උපරිම සහයෝගය ලබා දෙනවා. ඉතින් අපි ඔයාගෙනුත් වචනයක් ඇහුවේ නැති වුණොත් නිකන් අඩුපාඩුවක් වගේ. ඉතින් අයියේ ඕගොල්ලත් මේකට සුපිරියටම කැප වෙලා මේවා වෙනවා. ඉතින් මම කැමති ටයිමින් විජන් ගැන නෙමෙයි. ඔයාගේ මේ කැපවීම. අපි සාමාන්‍යයෙන් අයියේ බැලුවොත් එහෙම ගොඩක් කට්ටියට තියෙනවා පෞල් පසුබිම. ඉතින් ඒකෙන් සමහර අපේ ඇත්තටම කතා කරොත් සමහර වයිෆ්ලා කැමති නෑ සත්තු හදනවට. මේ වගේ අපි හැමතැනම ඇවිදලා මේ කරන කටයුතු වලට. ඉතින් අයියේ මේ පෞල් පසුබිම අපි මේ වගේ දේවල් කරන්නේ අපේ ආසාවට. ඉතින් හැමෝම හොබි එකක් විදිහට මේක කරනවා. අපේ මේ ඉන්න සහෝදරයෝ ටික අයියාගෙනුත් වචනයක් දැනගන්න කැමතියි. මේ ඇත්තටම කිව්වොත් අපි මේ වැරදි දෙයක් කරන්නේ නැහැ නේ අයියේ. මේ සමාජයේ ඇත්තටම ගොඩක් අය වැරදි දේවල් වලට යොමු වෙලා තියෙනවා. ඉතින් මම මේ පරවි සමාජයේ දැක්ක දෙයක් තමයි මේ ඉන්න සමාජයේ ඉන්න කට්ටිය වැරදි දේවල් කරන්නේ නැහැ. මේ ස්පෝර්ට් එක කරගෙන ලස්සනට ගමනක් යනවා. ඉතින් මේ ඒ ගැනත් මම ඔයාගෙන් වචනයක් දැනගන්න කැමතියි. අනිවාර්යෙන්ම පෞල් පසුබිම පැත්තෙන් ගත්තොත් අපේ ගෙවල් පැත්තෙනුත් මගේ පෞල් පසුබිම පැත්තෙන් ගත්තොත් මේ ක්‍රීඩාවට මාර කැපවීමක් දෙනවා ඒගොල්ලෝ. ඇත්තටම මේ ක්‍රීඩාව මිනිසුන්ට අහිතකර දෙයක් නෙමෙයි. ඇත්තටම හොඳ දෙයක් මේ කරන්නේ. ඉතින් මේ ලොකු සතුටක් තියෙනවා. අනිවාර්යයෙන්ම මේ අපේ ශ්‍රී ලංකා ටයිමින් පිජන් ඇසෝසියේෂන් එකේ එහා පැත්තේ ගියොත් වත්තල පිජන් එකේ මේ සමාජිකෙක් අපිත් එක්ක ඉන්නේ. ලොකු කැපවීමක් හැමෝම කරනවා. ඉතින් ගොඩක් සතුටුයි මේ සම්බන්ධව. ඉතින් මේ මොහොතේ අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ මට මතකයි ආස්ටින් කූල් මහතා අපේ රෙකෝඩ් හෝල්ඩර් කියනවා ඉවසීම තමයි මේ ක්‍රීඩාවේ තියෙන්න ඕන මූලික ලක්ෂණය කියලා. ඉතින් ඒ ඉවසීම ප්‍රබල කරපු පුද්ගලයෙක් තමයි අපි දැන් වැඩි සිටින්නේ. අනුරුද්ධ අපේ ආසින් අයියා හිටවත ඒ වගේම ආසීස් හිටවත. ඉතින් අනුරුද්ධ මම ඔබගෙන් දැනගන්න කැමතියි මේ ගමනේ මම දන්නවා 2019 ඉඳන් වගේ තමයි මේ ගමන ඉස්සරහ අරගෙන ආවේ. ඉතින් ගැටීම් තියෙනවා හැම ක්‍රීඩාවකම තියෙනවානේ පසුබැසි. ඉතින් 2019 ඉඳන් ආපු ගමනේ මම කැමතියි ඔය ආපු ගමන ගැන ඔයාගෙන් පොඩි දෙයක් දැනගන්න. ඔව් මෙහෙමයි 2019 කිව්වට 2016 ඉඳන් වගේ තමයි මම පරයි කියන්නේ ටූර්නමන්ට් වල try කරේ. එතකොට එතනදී try කරලා මම 2019 ටූර්නමන්ට් එකකට සහභාගී වුණා. ඒකේ මට ලොකු ටයිම් එකකට යවා ගන්න හම්බුනේ නැහැ. ඒ දවස්වල සාමාන්‍යයෙන් පැය දෙකකින් එහා පැත්තේ වගේ තමයි යවුවේ. ඊට පස්සේ ඒක කොහොම හරි ඉස්සරහට අරන් ආවා. මම අරන් ඇවිල්ලා කොහොම හරි මේ මෑතකදී තමයි 2024 මගේ මතකයේ හරිනම් 2024 මම එළවුවා කුටිකාවත් රිජන් එකට. ඒකේ 9 වෙනි ස්ථානය හම්බුණා. පැය 8යි විනාඩි 28යි. ඒකත් මං කැමැත්තෙන් නවත්තලා තමයි ටයිම් එක ගත්තේ. වැස්සා. වැහි 4කට අහු වුණා මගේ පරයි ටික. වැහි 4කට අහු වෙලා ෆ්ලයි කරගන්නත් අමාරුයි. කටු තෙමිලා අමාරුවෙන් ෆ්ලයි කරේ. ඊට පස්සේ මං ඒ ඇවිල්ලා හිටපු ජජ් බෝඩ් එකකට කතා කරලා මේක නවත්තමු. සත්තු අමාරුවෙන් යන්නේ වැස්සට තෙමිලා ඉන්නේ කියලා ඒ ටයිම් එක අරන් තමයි නැවතුනේ. නැත්නම් ඊට එහා ෆ්ලයි කරලා තිබ්බා. ඊට පස්සේ මේ මෑතකදී මේ අවුරුද්දේ ගිය අවුරුද්දේ මම ගම්පහ ක්ලබ් එකට එළවුවා. ගම්පහ එකේ ඒකෙත් පැය 8යි පැතුම්මල්ලි තමයි ආවේ ජජ් බෝඩ් එකට. ඊට පස්සේ ආයේ 2026 ශ්‍රී ලංකා ටයිමින් පිජන් එකට එළවුවා. ඒකේ පැය 10යි විනාඩි 1යි. ඒකෙත් සත්තු 3 දෙනෙක් ෆ්ලයි කරා.
තුන්දෙනාගෙන් එක සතෙක් ටච් කරනවා වගේ මේ කේජ් එකේ තියෙන පැය කීයේදීද මට නැවතත් කියන්න පැය කීයේදීද? පැය 9යි විනාඩි 58න් තමයි ටච් කරන්නේ යා. ටච් කරලා එයා ආයේ ෆ්ලයි කරනවා. එතකොට ඒගොල්ලන්ගේ රූල් එකක් තියෙනවා ෆ්ලයි කරන සත්තුත් එක්ක ආයේ මෙයා සම්බන්ධ වුණොත් ඩිස්ක්වොලිෆයි වෙනවා. මම ටක් ගාලා කිව්වා කමක් නැහැ මේ ස්ටොප් වොච් එක නවත්තන්න කියලා මේ මොකද මට ඒ සත්තුන්ට වටිනාකමක් දෙන්න වුණාව තිබ්බා මහන්සියට. මගේ සත්තුන්ගේ දෙකම. ඉතින් මම ඒක ස්ටොප් කරා නැත්තම් ට්‍රේනින් වල සාමාන්‍යයෙන් පැය 12 මාරක් වගේ උපරිම යවලා තියෙනවා ඒගොල්ලෝ. එදා ඉතින් අර බෑඩ් ලක් තමයි කියන්නේ තියෙන්නේ. ඒ වගේ ඉතින් අර පොඩ්ඩක් මේක අර ඉවසීමෙන් යන්න ඕනි ගමනක් අස්කින් අය කියනවා වගේ මේ හරි අමාරුයි මේක. කියන්නේ මැජික් එකක් කරන්න අමාරුයි. පොඩ්ඩක් ඉවසීමෙන් හැමදේම ප්‍රගුණ කරගෙන ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඒ දේවල් එක්ක තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. එතකොට ඒ වගේම මතක් කරනවා මේ අසංකව මේ වගේ සහයෝගයක් මේ පරවි සමාජයට දෙන එක මාර සපෝට් එකක් මේ පරවි හදන හැමෝටම. මේක වෙනුවෙන් මහන්සි වෙන ගොඩක් කට්ටිය ඉන්නවා. ඒ අතරේ මහන්සියට වටිනාකමක් දෙන එක ගැන අසංකවට මම ස්තුති කරනවා මේ වෙලාවේ. බොහොම ස්තුතියි අනුරුද්ධ. ඉතින් පිජන් ෆ්‍රෙන්ඩ්ස් පැරඩයිස් අපිව මතක් කිරීම ගැන ඉතින් අපිත් එක්ක තව ඉන්නවා ගම්පහ ක්ලබ් එකේ අමතක කරන්න බැරි චරිතයක්. ප්‍රබල සමාජිකයෙක් අනිවාර්යෙන්. ඉතින් ආස්කින් අයියට අපේ සියලු සමාජිකයන්ට ගම්පහ ක්ලබ් එකේ ශක්තියක් වෙන චරිතයක් නිර්මාල් අයියලා ඇතුළුව කට්ටියට ශක්තියක් වෙන චරිතයක් තමයි අපිත් එක්ක ඉන්නේ. මම ඉතින් ඔබෙනුත් දැනගන්න කැමතියි. ඔයත් අද ඇවිල්ලා ඉන්නවා. ඔයාවත් ටයිමින් පිජන් එකේ කට්ටිය අමතක කරන්නේ නැහැ. ඉතින් ඔයාවත් මේ තරඟාවලියට ගෙන්නලා සංග්‍රහ කටයුතු කළා. ඔයාට හොඳට සලකලා තියෙනවා අපි දන්නවා. ඉතින් මම වාගෙනුත් ටයිමින් පිජන් ගැන යමක් දැනගන්න කැමතියි. ඇත්තටම ගියා හොඳ කොල්ලෝ සෙට් එකක් ඉන්නවා. තරගයක් කරන්න පටන් ගත්තම අයියේ තියෙන්න ඕනේ කොල්ලොන්ගේ එකමුතුකම. මේ ටයිමින් පිජන් ක්ලබ් එකේ අයියේ ඉන්න කොල්ලොන්ගේ එකමුතුකම වැඩි. ඇත්තෝ කියන පුදුම මේ එකමුතුකමක් තියෙන්නේ. ඇත්තටම ඒකට රෙස්පෙක්ට් කරනවා කොල්ලෝ සෙට් එකටම. ඒසන් අයියා, තරින්ද අයියා, අසන්ත අයියලා, අපේ දිලිනයා, අපේ සාලින්ද ඒගොල්ලන්ගේ ඇවිල්ලා එකමුතුකම වැඩි. මේ කොල්ලෝ සෙට් එක මාර පිට්ටා. ඒ කියන්න වචන නැහැ. කොල්ලෝ සෙට් එක ඇවිල්ලා අයියේ තරගයක් කරන්න ගත්තම අපි දැක්කන ඉස්සරහට මේ තරග ටික කරගෙන ආපු විදිය. මේ තරගවලදී කොල්ලෝ සෙට් එක එකට ඉන්නකන් තමයි අපිට තරගයක් හැදගෙන යන්න පුළුවන් ඉස්සර. අපේ අස්කින්නේ අපිට කියන්නේ ඉන්නනම් මල්ලි ඔක්කොම එකට ඉන්න ඕනේ. එක විදියකට. කාගේවත් දෙයක් පහත් කරන්න එපා. ඉස්සරහට යන්න ඕන නම් තව කෙනෙක්ව ඉස්සරහට අරගෙන යන්න කියන එකනේ අස්කින්නේ අපිට කියලා දීලා තින්නේ. අස්කින්නේ ඒව තමයි අපිට උගන්වලා තියෙන්නේ. අස්කින්නේ මතක් කරන්නේ ඒක හැම වෙලේම. මට අස්කින්නේ තමයි මගේ ගුරුවරයා. මේ තරගවලදී මේ නිෂ්ඨ කරන අස්කින්නේ මට කියති කාවක්වත් පහත් කරන්න එපා මල්ලි. තව කෙනෙක්ගේ දෙයක් පල්ලෙට දාලා කතා කරන්න එපා. ඒ කෙනාට පුළුවන් නම් තව සපෝට් එකක් දෙන්න ඉස්සරහට. ඒ විදිහට තමයි අපි අස්කිනය අපිත් එක්ක ඉන්නේ. අස්කිනය දෙයක් දකින්නේ මේ විදිහට. අස්කිනය කැමති තව කෙනෙක් ටයිමක් යනවට. ඒ විදිහට අපිවත් අස්කිනය හදලා තියෙන්නේ. ඉතින් දැන් අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ මම කලින් දැක්කා ටයිමින් පිජන් එකේ තෑගි උත්සවයේ එන බවටව වැඩ කරපු චරිතයක් මේ පාටිය පටන් ගත්තා විතරයි කිට් එක මාරු කරලා ඉන්න අපේ සාලින්ද. සාලින්ද ඉතින් මොකද මේ එකපාරට කිට් එක මාරු කරේ? මතින් තොරයි පරයිගෙන විතරයි තියෙන්නේ. මතින් තොරයි පරයින් කියන තමයි ඉන්නේ. ඉතින් සාලින්ද ඔයත් මං හිතන්නේ ටූර්නමන්ට් එක ජයග්‍රහණයක් ලබා ගත්ත කලින් මං කැමති මේ මතකය නැවතත් අවදි කරනවා නම් 2025 6 මාසේ 22 වෙනිදා එළවුවා සිලොන් පිජන් පානදුර ක්ලබ් එකට පැය 10යි විනාඩි 5යි තප්පර 48ක කාලයක් ලබාගෙන ලැබුණා. මගේ සතුන් තුදෙනෙක් තරගෙට මුදෑරියා. එයිදී මගේ එක පරවිය අන්තිම පරවිය 10යි විනාඩි 5යි තප්පර 48ක් තමයි නිවා කරේ. ඒකදී මට 8 වෙනි ස්ථානය ලබා ගන්න හැකි වුණා. මම කියන්නේ මමත් මුලින්ම එළෙව්වේ ටයිමින් පිජන් එකට. එතකොට මම ක්ලබ් එකට බැඳිලා නැහැ. ඒකේ මගේ පළවෙනි ටයිම ගියේ පැය විනාඩි 31ක කාලයක් ගියේ. එතකොට මට හිතුණා අපි කවදාරි මේක ටූර්නමන්ට් එකකට එළවලා කප් එකක් ගන්න ආසාවක් තිබ්බා. ඒ කොමාරි ගිය අවුරුද්දේ ඒක සාර්ථක වුණා. මම ටූර්නමන්ට් දෙක තුනකට මෙවුවලා ඩිස්ක්වොලිෆයි වෙලා ඕම වුණා. මේ පාරත් අවාසනාව සිද්ධියක් වුණා. පරයි 3 දෙනෙක් කෙලවල හිටියා ටයිමින් පිජන් එක අපේ ක්ලබ් එකේ.
ඒදී අපේ නිවස අසල තවත් පරයි අදන කෙනෙක් පරයි වගේක් එලෝලා මගේ පරයි දෙන්න පොඩ්ඩ පාත් වෙලා මේ බැස්සා. ඊට පස්සේ මම පැය 2යි විනාඩි 45න් මේ ස්ටොප් වොච් එක නවත්තලා කාලය ලබා ගත්තා. ඒත් මගේ තනි එක පරවියෙක් සාමාන්‍ය හොඳ ටයිම් එකට ගියා. ඒත් අර දවසේ chance එක තමයි බලපාන්නේ තරංගයකට. ඉතින් ශාලින්ද ඔයත් ඉස්සරහට යන වාගෙත් ඉස්සරහා ගමනක් අපිට පේනවා. ඔයත් මේ අනිවාර්යෙන් කැප වෙලා වැඩ කරන චරිතයක් තමයි ටයිමින් විෂන් එකට. ඉතින් මමත් ඔබට ආරාධනා කරනවා ඊළඟ සැරේ ටයිමින් විෂන් එකේ ඇප්ලිකේෂන් එකක් අරගෙන ගේමක් දෙන්න කියලා. මොකද 240න් ජයග්‍රහණය කරනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි. නමුත් ශාලින්ද කිව්වා ඔයගොල්ලන්ට පැය භාගයක් තමයි පළවෙනි විනාඩි 31ක් තමයි ඔහුගේ පළවෙනි ටූර්නමන්ට් එකේ ජයග්‍රහණය කියලා. නමුත් ඔහුත් ටයිමින් විෂන් එකේ ක්ලබ් එකේ කුසලානයක් ලබාගත්ත පුද්ගලෙක්. ඔයගොල්ලන්ටත් පුළුවන්. බැරි නෑ. ඉතින් උත්සාහ කරන්න. ඉතින් ශාලින්දට අපි සමුග දෙන ගමන් අපි තවත් ශාලින්ද 7 වෙනි මාසේ 11 අපේ ගම්පා එකට තියෙනවා. තව 8 වෙනි මාසේ අග වගේ සිලොන් පිජන් එකට තියෙනවා. ගිය අවුරුද්දේ කප් එක ලබාගත්ත ක්ලබ් එකේ මගේ ආසාවක් තින්නේ මේ පාරත් ගම්පා එකේ සිලොන් පිජන් එකට හොඳ ටයිම් එකකට සතු දෙන්න කෙලවන්න. ඒ වගේම මට කොහෙලාවෙත් සහයෝගය දෙන පැතුම් ඉන්නවා. කොහෙලාවෙත් කෝල් කරලා කිසි ලෝභකමක් නැතුව අඩොම්බ එලෝපා බගේ පිටිපස්සේ මම ඉන්නවා කියලා මට කොහෙලාවෙත් සපෝට් එක දෙන්න. මං ගිහිල්ලා බලනවා මං දන්නවා මෙයාගේ ටයිමින් ටික යන විදිය වැඩේ තියෙන අය අහලා පාන මිනිස්සුත් අපිට සපෝට් එකක් දෙන්න ඕනේ. මෙයාට එලවන්න පුළුවන්. මෙයාට වැඩේ තියෙන වටේ පරයි වැටෙද්දී අපේ ඕන තැනක ඉතින් එකම දෙයක් තමයි තියෙන්නේ. ඉතින් වටේ පරයි වැටුනොත් අපිට එලවන්න බෑ අයියේ. ඇත්තම කතාව කොච්චර වැටෙක් වුණා වටෙන් පරයි වැටිලා පරයි දෙන්නව කැඩෙනවා නම් කිත් අපිට පරයි කෙලවන්න බෑ. ඒක ඇත්ත කතාව කවුරු කොහොම කිව්වත් ඒක තමයි කතාව. මම හිතන්නේ මෙයාට දෙයක් කරන්න පුළුවන්. අපි මම මෙයාට විශ්වාස කරගෙන ඉන්නවා. මෙයා මේ අවුරුද්ද අපිට දෙයක් කරලා දෙයි. පරයි වෙනුවෙන් එයා දෙයක් කරයි කියන එක මම විශ්වාසය කියන්නේ. ඒ වගේම මම මතක් කරන්න ඕනේ මට එලවන්න සත්තු දුන්නු දුමින්ද අයියා ඒ වගේ රේෂන් අයියා කිසි මුදලක් ලබා ගන්න නැතුව මට සත්තු දීලා තියෙනවා. ඒ වගේම අපේ ශ්‍රී ලංකා ටයිමින් විෂන් එකේ අපේ කට්ටිය සහෝදරයෝ ටික මාර සපෝට් එකක් දෙනවා පරයියෙක් කෙලවන්න. ඒ වගේම දන්නේ නැති දෙයක් ඇහුවොත් ඒසු මේ කැම දෙම කියලා දෙනවා. කැම දෙන්නේ කොහමද, පරයියට ට්‍රීට්මන්ට් කරන්නේ, කවන විදිය, වතුර කොච්චරක් ප්‍රමාණයක් මේ ටූර්නමන්ට් එකේ එලවන්න ඉස්සලා අපි කවද්දි ගන්න ඕනද හැමදේම. ඒ වගේම මේ ටයිමින් විෂන් එකේ සහෝදරයෝ ටික හැමදාම මතක් කරන. ඒ වගේම අස්කින් අයියා කෝල් එකක් දීලා ලෙඩක් වුණත් සතෙක්ට මෙහෙම වෙලා තියෙනවා කිව්වොත් අනිවාර්යෙන් කියනවා ඔබට බැරි නම් ගෙනේ මම අදලා සුව කරලා දෙන්න. ඒ වගේම අස්කින් අයියා මතක් කරනවා. ඒ වගේම පැතුම් කවිඳු මල්ලි ඒ වගේම මගේ අයියා කසුන් අයියා රටේ ඉන්නවා මගේ සහෝදරයා. එයා තමයි ආසාවෙන් ඉන්නේ පිටිපස්සේ මගෙත් එක්ක ඉඳලා මම මෙයාට මේ සතා මට ඕනේ කිව්වොත් මට අරන් දෙනවා. ඒ වගේම මගේ එක සුපන්ම අයියා කෙනෙක් නැති වුණා. එයාගේ ආසාවක් තිබ්බේ අපි ටූර්නමන්ට් එලවද්දි ප්‍රේස් එකක් නෙමෙයි. එයාට තිබ්බේ පැය 5කට වැඩි එලවන්න ටූර්නමන්ට් එකකට. ඒ ආසාව එයාට බලන්න හම්බුන්නේ එයා අපේ අතරින් නැති වුණා. ඒ වගේම එයාගේ ආසාවට එදා එළවුවම අපේ ගෙදර ඔක්කොම සන්තෝෂයට ඇඬුවා. ඒ වගේම මම එයාවත් මතක් කරනවා මේ අවස්ථාවේදී මදු කවදාරි එයාගේ හිතේ තිබ්බේ තරංගයක ප්ලේස් එකක් ගන්න. ඒක කොහොම හරි ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඇත්තටම සංවේදී කතාවක් ඔහු කිව්වා. ඉතින් මදු ඔයා අපි අතර නැති වුණත් මම ඔයාට නිවන් සුව පතනවා. ඒ වුණාට ඔයාගේ බලාපොරොත්තු අනිවාර්යයෙන්ම ශාලින්ද ඉෂ්ට කරනවා කියන එක මගේ හදවත දන්නවා. ඉතින් ශාලින්ද මම ඔයාට සමු දෙනවා මදුගේ බලාපොරොත්තුව ඉෂ්ට කරන්න කියලා ඉල්ලීමකුත් කරමින්. ඔයා කරගෙන යන වැඩ තවත් ඉස්සරහට ගෙන යන්න කියලා මම බලාපොරොත්තු මේ සුබ පතනවා ඔයාට. ඔයාගේ වැඩේ මම බලපු නැති වීඩියෝ එකක් නැහැ. ඔයා දාපු ගමන් මම හැම වීඩියෝ එකම බලලා තිනවා. මෙයා වීඩියෝ මට ඒවන මම ඒක බලනවා. අපි දෙන්න කොහොමත්
ආයෙත් සුපිරි ඩයල් එකක්. එයා මට ඉතින් හොඳ යාළුවෙක් කියන්නේත් ඇත්තටම මේ පරවි කලා වැඩිය සහෝදරෙක් වගේ ඇත්තටම සහෝදරෙක් වගේ ඉන්න යාළුවෙක් කියන්නේත් ඉතින් මේ පරවි කලාවට ඇත්තටම ලොකු කැපකිරීමක් කරන මේ යාළුවෝ හම්බෙන එක ගැන ඇත්තටම සතුටුයි. ඉතින් ඔබලා දෙදෙනාට මම සමු දෙනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වීම ගැන. බොහොම ස්තුතියි අපිව සම්බන්ධ කරගත්තට.